සුබ දවසක් ඔයාලා හැමෝටම. ඔන්න මං අදත් ඔයාලට රසම රස ලේසිම රෙසිපි එකක් අරගෙන ආවා. අමුද්‍රව්‍ය දෙකක් විතරක් පාවිච්චි කරලා හදන්න පුළුවන් රසම රස ඩෙසර්ට් එකක් තමයි මං අද ඔයාලට අරගෙන ආවේ. ඉතින් අපි බලමු මේ රසම රස ඩෙසර්ට් එක කොහොමද හදාගන්නේ කියලා. මුලින්ම මම මේ වගේ බෝල් එකක් අරගෙන ඒකට එකතු කරගන්නවා ග්‍රෑම් 100 ජෙලි පැකට් එකක්. මම ගත්තේ මෝත්තා එකේ එන ස්ට්‍රෝබෙරි ෆ්ලේවර් ජෙලි එක. ඔයාලට මේකට කැමති ෆ්ලේවර් එකක් අරගන්න පුළුවන්. දැන් මම මේක එකතු කරගන්නවා මේ බෝල් එකට. එකතු කරගෙන මම දැන් මේ එකතු කරන්නේ උණු වතුර වලින් මිලිලීටර 500ක්. එකතු කරගෙන හොඳට අපි මේක කලවම් කරගන්න ඕනේ. උණු වතුර එකේ ජෙලි ටික දිය වෙනකම්ම මේ විදිහට හැන්දක් හරි විස්ක් එකක් හරි පාවිච්චි කරලා හොඳට කලවම් කරගන්න විනාඩියක් විතර. මේ විදිහට හොඳට කලවම් වුණාට පස්සේ දැන් මම මේක පොඩ්ඩක් නිවෙනකල් පැත්තකින් තියාගන්නවා. තියාගෙන වෙන බෝල් එකක් අරගෙන ඒකට මම යෝගට් කප් දෙකක් එකතු කරගන්නවා. ඔයාලට මේකට එක යෝගට් කප් එකක් උනත් ගන්න පුළුවන්. කැමති යෝගට් වර්ගයකින් ඔයාලා අරගන්න. මම නම් යෝගට් කප් දෙකක් එකතු කරගත්තා. ඉතින් මේ විදිහට මම මේ යෝගට් කප් දෙක මේකට එකතු කරගන්නවා. එකතු කරගෙන දැන් මේක මම හොඳට දිය කරගන්නයි හදන්නේ. යෝගට් එක දියාරු මිශ්‍රණයක් වෙනකල් මේ විදිහට හැන්දෙන් මම හොඳට දිය කරගන්නවා. විනාඩි 2ක් විතර අරගෙන මේකට ඔයාලා විස්ක් එකක් පාවිච්චි කරනවා නම් ඔයාලට ගොඩාක්ම ලේසි. මේ විදිහට විනාඩියක් දෙකක් කලවම් කරනකොට යෝගට් ටික මේ විදිහට දියාරු මිශ්‍රණයක් වෙනවා. ඒ වෙලාවේදී මම එකතු කරගන්නවා අපි හදාගත්ත ජෙලි මිශ්‍රණය. ජෙලි මිශ්‍රණයෙන් මිලිලීටර් 200ක් තමයි මම මේ එකතු කරගන්නේ. ඊටු මිලිලීටර් 300 මම පැත්තකින් තියාගන්නවා. මේ විදිහට එකතු කරගෙන ආයෙ පාරක් මම යෝගට් ටිකයි ජෙලි මිශ්‍රණයයි දිය වෙනකන් හොඳට මේ විදිහට හැන්දකින් කලවම් කරගන්නවා. ඔයාලා මේකට විස්ක් එකක් පාවිච්චි කරනවා නම් ගොඩාක් හොඳයි. ඉතින් මේ විදිහට විනාඩි 2ක් 3ක් කලවම් කරනකොට හොඳට මේ මිශ්‍රණය දිය වෙනවා. ඉතින් මේ වෙලාවේදී මම දැන් භාජනයක් අරගෙන ඒකට මේ මිශ්‍රණය එකතු කරගන්නයි දැන් හදන්නේ. මේ විදිහට මිශ්‍රණය එකතු කරගෙන දැන් මම මේක ෆ්‍රිජ් එකේ සාමාන්‍ය කොටසේ පැය 3ක් විතර සෙට් වෙනකල් තියාගන්නවා. ඊට පස්සේ මේ තමයි පැය 3කට විතර පස්සේ අපි සෙට් වෙන්න තියාගත්ත මිශ්‍රණය. බලන්නකෝ හොඳටම සෙට් වෙලා තියෙන්නේ. මේ වෙලාවේදී මම පිහියක් අරගෙන මේ ටික මේ විදිහට වටේ බුරුල් කරගන්නවා. බුරුල් කරගෙන පොඩි පොඩි කෑලි වලට කපා ගන්නයි මම හදන්නේ. මේ විදිහට කැමති ප්‍රමාණයේ කෑලි වලට ඔයාලට මේක කපා ගන්න පුළුවන්. මම නම් කොටු හැඩයට තමයි කපා ගත්තේ. කපාගෙන ඉවර වෙලා මේ පිහිය මම පැත්තකින් තියලා හැන්දක් අරගෙන මේ විදිහට කෑලි ටික හිමීට ගලව ගන්නවා. ඔයාලත් ඒ විදිහට හැන්දක් පාවිච්චි කරලා ගලව ගන්න. නැත්නම් මේ කෑලි ටික පොඩි වෙන්න පුළුවන්. දැන් මම අපි හදන පුඩින් එක සෙට් වෙන්න තියාගන්න භාජනයේ අරගෙන ඒකට මම මේ කපාගත්ත යෝගට් ජෙලි කෑලි මිශ්‍රණය එකතු කරගන්නවා. මම ඔක්කොම එකතු කරගන්නේ නැහැ. ටිකක් එකතු කරගෙන මේ විදිහට භාජනයේ හැම තැනටම යන විදිහට දාගන්නවා. දාගෙන ඉවර වෙලා මම දැන් මේ එකතු කරන්නේ අපි කලින් එකතු කරගත්ත ජෙලි මිශ්‍රණය මිලිලීටර් 300 තියෙනවනේ. ඒකෙන් ටිකක් තමයි මේ එකතු කරගන්නේ. මතක තියාගන්න එකතු කරගන්න කලින් මේ ජෙලි මිශ්‍රණය හොඳටම නිවිලා තියෙන්න ඕනේ. දැන් මම මේ ටික එකතු කරගෙන ඉවර වෙලා ආයෙ පාරක් යෝගට් ජෙලි කෑලි මිශ්‍රණයෙන් ටිකක් මේ විදිහට හැමතැනටම යන විදිහට හැන්දෙන් එකතු කරගන්නවා. මම එකපාර එකතු කරගත්තේ නැහැ. මොකද එකපාර එකතු කරගත්තා නම් මේ ටික එකම තැනකට වැටිලා එකම තැන සෙට් වෙන්න පුළුවන්. ඒක නිසා මම ආයෙත් ජෙලි මිශ්‍රණය මේ විදිහට එකතු කරගෙන මේකත් මම ෆ්‍රිජ් එකේ සාමාන්‍ය කොටසේ පැය 3ක් විතර සෙට් වෙනකල් තියාගන්නවා. ඔන්න මේ පැය 3ක් විතර ගියාට පස්සේ අපේ රසම රස පුඩින් එක ලෑස්ති. රසම රස ජෙලි පුඩින් එක දැන් හොඳටම සෙට් වෙලා තියෙන්නේ. ඉතින් මම පිහියක් අරගෙන ආයෙත් මේ විදිහට මේකේ වටේ බුරුල් කරගෙන මේක දැන් වෙන භාජනයකට අයින් කරගන්නයි හදන්නේ. ඔයාලට මේක ගලව ගන්න ගොඩාක් ලේසි. පුඩින් එක සෙට් වෙන්න ගන්න භාජනයේ කලින්ම ඔයාලා බටර් ටිකක් ගා ගන්න. ඉතින් මේ විදිහට වෙන භාජනයකට අයින් කරලා
මම මේක අමුත්තන්ට පිළිගන්වන්නයි හදන්නේ. ඔයාලට මේක මේ විදිහට වුණත් පිළිගන්වන්න පුළුවන්. ඉතින් මම නම් මේක කෑලි වලට කපා ගන්නවා. කපාගෙන රස බලන්නයි හදන්නේ. ඔයාලා මේක එළියට අරගෙන ගොඩක් වෙලා තියාගන්න එපා එළියේ. අවශ්‍ය ප්‍රමාණය විතරක් කපලා අරගෙන ඊටු ටික ෆ්‍රිජ් එකේ තියාගන්න. මොකද මේක ඉක්මනට දිය වෙන්න පුළුවන්. ඒක නිසා ඉතින් මම මේ විදිහට කෑලි වලට කපා ගන්නවා. ඔයාලා අනිවාර්යෙන් මේක හදලා බලන්න. අම්ද්‍රව්‍ය දෙකක් විතරයිනේ ඕනේ වෙන්නේ. ඇත්තට මේක හරිම රසයි. ඔයාලා ගෙදරට එන අමුත්තන්ට හදලා දීලා බලන්න. එයාලා ගොඩක් ආස වෙයි. හදලා බලලා කොහොමද කියලා කමෙන්ට් එකකුත් දාගෙන යන්න මට අමතක කරන්න එපා. ගොඩාක් අය මගෙන් ඉල්ලලා තිබුණා ආයෙත් රසම රස ජෙලි රෙසිපි එකක් අරගෙන එන්න කියලා. ඒක නිසා තමයි මම ඔයාලට මේ වගේ ලේසිම රසම රෙසිපි එකක් අරගෙන ආවේ. ආයෙත් ඔයාලට මේ වගේම රසම රස අලුත් වීඩියෝ එකක් අරගෙන ඉක්මනට මම ඔයාලව හම්බෙන්නම්. ඔයාලට සුබ දවසක්.